alright. කොහොමද හැමෝටම අද වෙනද වගේ ඩිග වීඩියෝ එකක් නම් නෙමෙයි. ඒත් මට හිතෙනවා මේක අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න මොන දෙයක් කියලා. ඒකින්ද තමයි ලොකුවට රෙඩි වෙන්නේ නැතුව මේ වගේ චූටි වීඩියෝ එකකින් හරි මම මේ දේ ඔයාලට කියන්න ඕන කියලා හිතුවේ. මට කියන්න ඕන දේ තමයි පොඩි ලර්නින් රිසෝස් එකක් ගැන. මේක ඇත්තටම පොඩි නෙමෙයි, මේක ගොඩක් වටින දෙයක්. මේ අපි කතා කරන ලර්නින් රිසෝස් එක තමයි මේ roadmap.sh කියන එක. මම මුලින්ම මේක නැවිගේට් කරන්න ඉස්සලා මම මේක කියන්නම් නොදන්න අයට මේක වැදගත් වෙන්නේ ඇයි කියලා සහ මේ ඇයි අපි මේක යූස් කරන්න ඕන කියලා. මුල්ම දේ තමයි ඔයාලා මේක යූස් කරන්න ඕන. ඔයාලා සහ මම ඔයාලා නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් මේකෙන්. ඊළඟ දේ තමයි ඔයාලා නොදන්නවයි කියලාවත් නොදන්න දේවල් තියෙනවානේ. අන්න ඒවා ඔයාලා ඉගෙන ගන්න හොඳ තැනක් තමයි මේක. මොකද මේකේ හැමදේම ලිස්ට් කරලා තියෙනවා. හරි. අපි කතා කරා ඇති ඇබ්ස්ට්‍රැක්ට් ලෙවල් එකේ පොඩ්ඩක් මේ එක ෆීල්ඩ් එකක් ඇතුළට ගිහිල්ලා බලමු. දැන් මේ roadmap.sh සයිට් එකට ආපු ගමන් මේ තියෙන developer roadmaps කියලා ටයිටල් එක තියෙනවා. පල්ලෙහාට ස්ක්‍රෝල් කරාට පස්සේ ගොඩාක් තියෙනවා. දැන් මේ ෆස්ට් එක තමයි role based roadmaps. අපි හැමෝම ෆැමිලි ඕකත් එක්කනේ. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ ඔයාලට කැමති roadmap එකක් ඔයාලටම හදා ගන්න පුළුවන්. කිහිපයක් කම්බයින් කරලා නැත්නම් ඔයාලට කැමති දේවල් ඇඩ් කරලා ඔයාලට හදා ගන්න පුළුවන්. ඊපස්සේ ඊළඟ එක තමයි skill based roadmaps. දැන් මේ අලුතෙන්ම ආපු vibe coding පවා මේකේ තියෙනවා. ඊපස්සේ cloud code use කරන විදිය open cloud මේ වගේ ගොඩාක් අලුත් එකන ඒවා පවා තියෙන. මේක නිතරම අප්ඩේට් වෙන එකක්. මම මේක ගැන දැනගත්තේ අවුරුදු දෙකකට විතර කලින්. බට් මේක ඉන්න මාස නෙමෙයි මම හිතන්නේ සතියක් ගානේ මේක අප්ඩේට් වෙනවා. මේකේ මාර දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා මට නම්. ඊපස්සේ වගේම පල්ලාරි ගස්සේ project ideas තියෙනවා. project ideas නම් තාම මම පේන විදිහට එච්චර ලොකුවට නැහැ. ඇත්තටම කිව්වම මම මේකේ project ideas වලින් මම කරලා නැහැ. බට් මේක කරන්න පුළුවන් නම් වටිනවා හැමෝටම. ඒත් මම කරපු දෙයක් තමයි මේ best practices කියන section. මම මේ ගොඩක් refer කරලා තියෙනවා මම ඉගෙන ගන්න දේවල් වලට. ඒ වගේ මෙතන guides ගොඩක් තියෙනවා list කරලා. ඔයාලට මේ guides navigate කරලා ඒවත් refer කරලා ඔයාලට ඕන තරම් දේවල් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ අලුතෙන් අප්ඩේට් කරන දේවල් මොනවද? දැන් ඔයාලට මෙතන පේන විදිහට පේන මේක නිතරම අප්ඩේට් වෙන එකක්. නැතුව අර යල් පැන ගිය එකක් නෙවෙයි, මේක නිතරම අප්ඩේට් වෙන එකක්. notification ගන්න පුළුවන් subscribe කරලා. මෙතන පොඩි ඉන්සයිට්ස් වගේක් තියෙනවා මේක කොච්චර වැදගත්ද කියලා කමියුනිටි එකේ. දැන් අපි එකක් ඇතුළට ගිහිල්ලා බලමු ඇත්තටම මේකේ මොනවද තියෙන්නේ කියලා. දැන් මට එක්ස්ප්ලেইন කරන්න හොඳම එකක් තමයි මේ full stack කියන පාත් එක. role based roadmaps යටතේ තියෙන මම full stack එක ඇතුළට යන්නම්කෝ. දැන් ඔතනට ගියාට පස්සේ මුලින්ම තියෙන title එක, චෝටි description එක. ඊට පස්සේ මේ ඔයා already මේක කරලා නම් තියෙන ඔයාට යන්න ඕනේ ඊළඟ පාස්. ඒ කියන්නේ front end, back end, DevOps යන්න ඕනේ. ඒක මෙතන click කරලා navigate වෙන්න පුළුවන්. ඒ වගේ මෙතන චූටි ඔයාට navigate කරන්න ලේසියට color codes ටිකක් තියෙනවා. yellow කියන්නේ key topics, ඊට පස්සේ black project ideas වගේ මෙතන list කරලා තියෙනවා. දැන් චුට්ටක් path එක ගැන කතා කරොත් දැන් ඔයා full stack engineer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕන. දැන් ready වෙලා site එකට එනවා. මුලින් කියලා මෙලා HTML ඉගෙන ගන්න. second CSS ඉගෙන ගන්න. ඊපස්සේ තුන JavaScript ඉගෙන ගන්න. ඊපස්සේ npm මොකක්ද කියන්නේ, npm කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඔන්න ඔයසේ checkpoint static web pages. ඊපස්සේ මෙතන මොකද්ද කරන්නේ? පොඩි project එකක් හදන්නේ static web page. අන්න ඒ වගේ කරන් යන්න ඕනේ පිළිවෙල ටික මෙතන දාලා තියෙනවා. දැන් මම කියන්නම්කෝ දැන් අලුත්ෙන් එන කෙනෙක්ට පොඩි මල්ලි කෙනෙක්ට හරි නගිනෙක්ට හරි JavaScript කියන්නේ මොකද්ද කියලා දැන් මෙතන JavaScript what is JavaScript කියලා Google කරන්න ඕනේ නැහැ. මොකද කිව්වත් මේකට ක්ලික් කරපු ගමන් සයිඩ් එකෙන් චුට්ටක් කියනවා description JavaScript කියන්නේ මේක. අන්න ඒ වගේ. ඊපස්සේ දැන් ඔයාලට මෙතන තියෙන එකක් ක්ලික් කරලා ගිහලා open source තියෙන resource එකක් ඇතුළට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මොකද්ද මේ ඇත්තටම කියන්නේ කියලා. දැන් මෙතන ලොකු වැදගත්කමක් තියෙනවා. මේක තමයි දැන් මම වගේ කෙනෙක් නම් මේක JavaScript කියන්නේ මොකද්ද කියලා Google search කරද්දී YouTube වීඩියෝ එකක් බලන්න හිතුනොත් මම මේකට යනවා. අන්තිමට YouTube වීඩියෝ බලලා තියෙන JavaScript ගැන නෙමෙයි මොකක් හරි comedy එකක් නැත්නම් මොකක් හරි වෙන entertainment එකක්. අන්තිමට මම ඉගෙනගෙන නෙමෙයි තියෙන්නේ. මේ වෙලාවෙත් මම YouTube එකේ වෙන දේවල් බලලා. දැන් මෙතනින් කෙලින්ම ඩිරෙක්ට් වෙනකොට අපිට අර අපි කොහොමද කියන්නේ ඒක? අපි නොමග යන්න තියෙන chance එක හරිය අඩුයි. කෙලින්ම අපිට අපේ source එකට ගිහලා බලලා refer කරලා ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔතන time waste වෙන එක මාරු විදිහට අඩු වෙනවා. අපි efficiently වැඩේත් ඉගෙන ගන්නවා. අනිත් දේත්. ඊට පස්සේ අනිත් දේ තමයි මේකේ project ideas තියෙනවානේ. එකක් විදිහට ගියොත් මේ static web pages. දැන් මෙතන තියෙනවා ඔයා දැන් HTML CSS ඉගෙනගෙන තින්නේ. දැන් ඊළඟට අපි කරන්න ඕන මොකද්ද? මේ තියෙන්නේ චූටි බ්ලොග් එකක් හදන්න. අන්න ඒ වගේ දේවල් ඔයාලට කියලා දෙන්න මොකද්ද කරන්න ඕන next step එක කියලා. එතකොට ඔයාලට බලාපොරොත්තු වෙන්න ඕනේ
වන් බයි වන් කවුරුවා ගයිඩ් කරයි කියලා ඔයාලට සෙල්ෆ් ඔයාලට ස්ටඩි කරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මට ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. ඔබ්වියස්ලි මේ වගේ ප්‍රොජෙක්ට් අයිඩියාස් තියෙන නිසා. මම චොට්ටක් බැක් වෙලා අපි යමු තව මොකක් හරි එක ෆීල්ඩ් එකක් බලන්න. තව මට ගොඩක්ම දැනුණ ලොකු දෙයක් තමයි දැන් මේ ඉන්ජිනියරින් මැනේජර් කෙනෙක් තියෙනවනේ. ඔය ඉන්ජිනියරින් මැනේජර් ඇතුළේ තියෙන කන්සෙප්ට්ස් ගොඩක් ඒවා අපිට ඉන්ජිනියරින් මැනේජර් කෙනෙක් එක්ක එක්ක 1-to-1 ෆේස් කරලා ඉගෙන ගන්න ඕන දේවල්. ගොඩක් වෙලාවට අපි හැමෝටම එහෙම chances නැහැනේ. ඉන්ජිනියරින් මැනේජර් කෙනෙක් ඩිරෙක්ට්ලි කන්ටැක්ට් කරගලා එයාගෙන් ඉගෙන ගන්න chance එක හරි අඩුයි. සමහරකට YouTube එකේ තියෙන වීඩියෝ එක හැමදේම ස්ට්‍රක්චර්ඩ් විදිහට නැති වෙන්න පුළුවන්. සමහරකට Udemy courses වල ඒ දේ නැති වෙන්න පුළුවන්. එතනදී මෙතන හැමදේම A to Z තියෙනවා. මිස් වෙන්න පුළුවන් සමහර දේවල් but ඒත් ගොඩක් වැදගත් දේවල් මෙතන තියෙන අනිවාර්යෙන් ඉගෙන ගන්න වටින දේවල්. what is engineering management ඉඳගෙන engineering manager කෙනෙක් දැනගන්න ඕනේ හැමදේම තියෙනවා. technical team organization process systematic changes හැමදේම තියෙනවා. ඊට පස්සේ next step එක මොකක්ද? software architect, system design, software design and architecture. මේ වගේ ඊළඟ step එකේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? අන්න ඒ වගේ වට හැමදේම A to Z ඉගෙන ගන්න පුළුවන්. දැන් මේක වැදගත් වෙන කාරණා දෙකක් තියෙනවා ප්‍රධානව. හැමෝටම මේකෙන් ඉගෙන ගන්න පුළුවන් අලුත් දේවල්. රෝල් එකක් තෝරගත්තා නැත්නම් පාත් එකක් තෝරගත්තා ඒකේ A to Z ඉගෙනගෙන යන්න පුළුවන් self learning. කවුරුත් ඔය ගයිඩ් කරන්නේ කවුරුත් ඔය ෆෝස් කරන්නේ තනිය ඉගෙනගෙන යන්න ඕනේ. අනිවාර්ය ඩිසිප්ලින් එකක් තියෙනවා නැත්නම් self study කරන හරියම අමාරුයි. සෙකන්ඩ් එක තමයි මේක තමයි මට ඇත්තටම සෙකන්ඩ් එක තමයි මට වැදගත්ම දේ. දැන් උදාහරණයක් කිව්වොත් මම සමහර දේවල් ඇත්තටම තියෙනවා කියලාවත් දන්නේ නැහැ. මම කලින් කිව්වේ දැන් උදාහරණයක් විදියට අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් IT ඉගෙන ගන්න නගින කරේ මල්ලගෙන කරේ සමහරක් විට නොදන්නව පුළුවන් වෙබ් ඩෙවලොප්මන්ට් කරද්දී Angular React වගේ frameworks තියෙනවා කියලාවත් අහලවත් නැති වෙන්න පුළුවන්. දැන් ඒ වගේ තව අපි නොදන්න concepts and frameworks technological concepts ගොඩක් තියෙන පුළුවන්. ඒ වගේ දේවල් අපි තියෙනවා කියලාවත් දන්නේ නැහැ ඉගෙන ගන්න තියා. අන්න ඒ වගේ දේවල් මෙතනදී ඔයාලට ඒ කියන්නේ කොහොමද අල්ල ගන්න පුළුවන්. ඉතින් අපි නිකන් කියන්නේ ඔය පොඩි වාග් විදියට අපි ඇහිඳ ගන්න කියලා සමහරක් words ඒ වගේ දේවල් ඔයාලට මෙතනදී කරන්න පුළුවන්. ඔතකොට මේක go through කරනවා පාඩම් කරනවා go through කරනවා සමහරක් ලස්සන වචන තියෙනවා සමහරක් ටෙක්නිකල් concepts තියෙනවා සමහරක් advanced theories තියෙනවා ජීවිතේටවත් අහලා නැහැ අහන්න හම්බෙලත් නැහැ අන්න ඒ වගේ දේවල් මෙතනින් අහිඳ ගන්න පුළුවන් මේවා ඒ ටික අරගෙන ඔයාලට පුළුවන් ඒක further study කරන්න සමහරක් විට මෙතනන් තියෙන චූටි description එකක් විතරයි but ඔයාලට ඒක සමහරකට Udemy course එකක් කරගන්න පුළුවන් නැත්නම් YouTube එකේ වෙනම learn කරන්න පුළුවන් ඒ දේ නොදන්න දේ වුණත් එතන සර්ච් කරලා learn කරන්න පුළුවන් මම ඒ කියපු දෙයට තමයි මම මේ සයිට් එක ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඔන්න ඔය ටික තමයි මට අද වීඩියෝ එකේ ඇත්තටම කියන්න ඕන වෙලා තිබ්බේ. ඒකයි මේ හදිස්සියේ වීඩියෝ එකක් කරේ එච්චර ලොකුවට දුරදිග හිතන්න නැතුව ලොකුවට සෙටප් කරන්න නැතුව. මම හිතනවා වීඩියෝ එක පොඩි වුණත් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා දන්න මේ වගේ ගොඩක් රිසෝසස් ඇති. අනිවාර්යෙන් W3 schools වගේ ගොඩක් සයිට් ඇති. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි හැමෝම knowledge එක share කරමු. හැමෝම publicly ඉගෙන ගමු. ඉගෙන ගන්න ගමන් කියා දෙමු. මේ වගේම ඔයාලට මොනහරි තව ප්‍රශ්න මොනහරි තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න නැත්නම් අපිට LinkedIn එකේ මැසේජ් එකක් දාන්න අපි ඩිස්කස් කරමු ඒව ගැන. අපි එහෙනම් ඒ වගේම ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝටම happy learning ජය වේවා.